welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද හැමෝම? ඉතින් මට නම් මේ දවස්වල පුදුම කරදරයක් වෙලා තිබ්බේ මේ හිස්තොරිය. ඉතින් මම විදියට ඔලේ හිස්තොරිය විත්තියනවා මේ පේනවනේ. ඉතින් මම මේකට දවස් ගාණක් විසඳුමක් කෙව්වා. මට ඉතින් මේක ඉක්මනින්ම හොඳ කරගන්න ඕන. ඉතින් මට ක්‍රමයක් හම්බුණා මේක දවසින් හොඳ කරගන්න. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්කම ෂෙයා කරගන්න. මේක hair marks එක හදාගන්න විදිය මම ඔයාලට සරලව කෙටියෙන් කියලා දෙන්නම්. ඉතින් අපිට මේක හදාගන්න ඕන වෙන්නේ උළුහාල් සහ දෙහි. උළුහාල් බදපු එක නෙමෙයි නිකන් normal එක තමයි ගන්න ඕන. ඒ වගේම දෙහිත් මේ වගේ හොඳට ඉදුණු ඒවා ගන්න. මොකද අපි මේ දෙක තම්බනවා. ඒක නිසා මේ ඉදුණු ඒවා ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් මම ගනිපු උළුහාල් ටික හොඳට හොදාගත්තා. මොකද මේ කුණු දූවිලි එහෙම තියෙනවනේ. ඒක නිසා ඊට පස්සේ ගනිපු දෙහි ගෙඩි දෙකත් මේ වගේ පොඩියට කපා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි වාජනයක් ලිපේ තියලා හොඳට සෝදාගත්ත උළුහාල් ටික මේකට දා ගන්න ඕන. ඊට පස්සේ මේ උළුහාල් ටික වැහෙන ප්‍රමාණයට වතුර දා ගන්න ඕන. මෙන්න මේ ප්‍රමාණය වගේ. ඊට පස්සේ අපි අර කපාගත් දෙහි ටිකත් මේකටම දා ගන්නවා මේ වෙලාවෙම. ඊට පස්සේ අපි මේ ටික මද ගින්දරේ හොඳට තැම්බෙන්න දෙන්න ඕන. ගින්දර වැඩි කරගන්න නැතුව හොඳට තැම්බෙන්න දෙන්න. මේක තැම්බෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10ක් විතර වගේ තමයි යන්නේ. ඉතින් දැන් බලන්න මේ හොඳට තැම්බිලා තියෙන්නේ මේ ටික. ඉතින් දැන් මේක බාලා අපි ටිකක් නිවෙන්න තියන්න ඕන. මොකද අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒක නිසා බාලා හොඳටම නිවෙන්න ටික වෙලාවක් තියලා තියන්න ඕන. හරි ඉතින් දැන් මේ හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් මම දෙහි කෑලි ටික වෙනම වෙන් කරගත්තා. මොකද මේකේ උළුහාල් ටික විතරයි බ්ලෙන්ඩ් කරගන්නේ. ඉතින් දැන් අපි ඒක බ්ලෙන්ඩ් කරගමු. ඉතින් මම බ්ලෙන්ඩර් කප් එකට දාගත්තා. ළමයි වැඩි මේක බ්ලෙන්ඩර් කප් එක ගැන හිතන්න එපා. මම ලොකු එකක් ගත්තා. මොකද පොඩි එක කැඩිලා තිබ්බේ වනේ. ඒක නිසා ඉතින් මම මේකට දාලා බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් දැන් මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරාට පස්සේ එක තියෙන විදිය. ඉතින් අපි මේක වෙනම භාජනයකට දාගමු. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි අර මේ අයින් කරලා තියාගත්ත දෙහි ටික මේකට මෙහෙම මිරික ගමු. මොකද ඒ දෙහිස්ම තියෙනවනේ. ඒක නිසා ඒ ටිකත් මේකටම දාගමු අපි. ඉතින් ඔන්න දැන් මම මේක හදාගෙන ඉවරයි. දැන් ඉතින් මේක ඔළුවේ ගාගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් යමු අපි කොහොමද මේක ඔළුවේ ගන්න කියලා බලන්න. හරි ඉතින් මේ වගේ මේ කොණ්ඩේ හොඳට මුලින්ම අපි මේ ඉස්සරට කඩාගෙන ඉන්න ඕන. මම මුලින් වීඩියෝ එක පටන් ගත්තේ වෙන විදිහට ඉස්සරට හොඳට කඩා ගන්න ඕන. ඊට පස්සේ අපි මෙහෙම මේ ටික අරගෙන හිස් කබල හොඳට ගා ගන්න ඕන. හිස් කබල සහ මේ කොණ්ඩේ මුල මේ හොඳින් ගා ගන්න ඕන. මෙහෙම කොණ්ඩේ බෙදලා හිස් කබලේ හොඳට මේක ගා ගන්න. ඉතින් මම මෙහෙම මේක මේ අත් දෙකෙන්ම ගාගන්න කියලා මේක හැමතැනම ගියා වුණා ළමයි. ඔයාලා මෙහෙම කරන්න එපා. මේ එක අතකින් කොණ්ඩේ බෙදන ගමන් අනිත් අතෙන් ගන්න. ඒ විදිහට ගන්න එක ලේසි. ඇත්තටම මේ අත් දෙකෙන්ම ගාගන්න ගියාම නම් කරදරයි ඒක. ඉතින් මෙහෙම කොණ්ඩේ පිටිපස්සට කරලා පිටිපස්සෙත් ගා ගන්න.
ඊට පස්සේ මම ගාලා අන්තිමට තව ටිකක් ඉතුරු වුණා. ඒකත් මෙහෙම මේ උඩින් ආයෙමත් ගාගත්තා මම. ඊට පස්සේ මෙහෙම ඔක්කොම ගාලා ඉවර වෙලා කොණ්ඩේ අපි මේ පිටිපස්සට කරලා මේ ගෙඩියක් ගහ ගන්න ඕන. ඉතින් මෙහෙම කරලා අපි විනාඩි 30ක් විතර ඉන්න ඕන. විනාඩි 30ක් හිටියම ඇති. එතකොට හොඳට වේල් වෙනවා. මම නම් ඇත්තටම පැයක් හිටියා. මොකද මම වෙන වැඩක් කර කර හිටියේ. වෙලාව ගියා දන්නේම නැතුව මේ ඉතින් දැන් මේ පැයකට පස්සේ තමයි මේ මගේ කොණ්ඩේ තියෙන විදිය හොඳට වේලිලා තියෙන්නේ. දැන් ඉතින් මේක හොඳට වොෂ් කරන්න තමයි තියෙන්නේ. මම රිසල්ට් එක අන්තිමට පෙන්නන්නම්. වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න. ඉතින් මම දැන් මේ කොණ්ඩේ හොඳට වොෂ් කරගෙන ඉන්නේ. ඉතින් මම හොඳට බැලුවා හිස්සොරි තාම තියෙනවද කියලා. ඇත්තටම මාරම සතුටුයි. හිස්සොරි ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. මේ ඔළුවට මාරම සහනයක් දැනෙන්නේ. ඉතින් ඔයත් මෙහෙම හිස්සොරි නිසා පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ශනික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඇත්තටම මාරම හොඳයි. ඇත්තම කතාව කිව්වොත් ඉතින් මට නම් මේ හිස්සොරියන ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මම දවසකට පේන වතුර ප්‍රමාණය සෑහෙන අඩුයි. මේ ඉතින් මේවා කරලා වැඩක් නැහැ. ඇත්තටම තේරුමක් නැහැ. අපි වතුර බොන එක අඩු නම් අනිවාර්යෙන් වතුර බොන්න ඕන. මම ඉතින් හිතාගත්තා ආයෙ නම් මේක වතුර බොන එක අඩු කරන්නේ නැහැ. කොහොමාරි දවසකට බොන්න ඕන වතුර ප්‍රමාණය කොහොමාරි බොනවා කියලා. ඉතින් ඔයාලත් හොඳට වතුර බොන්න ළමයි. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.